හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට වීඩියෝ එකට යන්න කලින් මේ ලැබුවා වූ නව වසර හැමෝගෙම සිහින බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ 2026 අවුරුද්දේ ඔයාලගේ මූණට විතරක් නෙවෙයි මුළු ජීවිතේටම නැචරල් ග්ලෝ එකක් ලැබෙන්න කියලා අපි මේ අලුත් අවුරුද්ද නැචරල් කෙමිකල් ෆ්‍රී ෆේස් පැක් එකකින්ම පටන් ගන්නයි යන්නේ. අද මම මේ ෆේස් පැක් එකට භාවිතා කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොඹ කොළ, මුරුංගා කොළ, කෝමාරිකා, කස්තුරි කහ, වෙනිවැල් ගැට කුඩු, සුදු හඳුන්, මී පැණි, වතුර හෝ රෝස් වෝටර් ස්වල්පයක්. ඉතින් ඊට පස්සේ මම කොහොඹ කොළ, මුරුංගා කොළ, කෝමාරිකා මදය එකට දාගෙන හොඳට කොටා ගන්නවා. ඒ වගේම ළමයි ඔයාලා මේකත් හොඳින් මතක තියාගන්න ඕන. ඔයගොල්ලෝ ගන්නේ ෆ්‍රෙෂ් කෝමාරිකා නම්, ඒ කියන්නේ කෝමාරිකා අත්තක් කපලා නම් ඔයාලා ගන්නේ. ඒ කෝමාරිකා අත්ත වතුර එකට දාලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ අර කහපාට දියරේ වගේ යන්න. නැතිනම් ඒක ඔයාගේ මූණේ ගෑවුනාට පස්සේ කසන්න ගන්නවා. ඊට පස්සේ ඒ කොටාගත්ත පේස්ට් එක භාජනයකට දාගන්නවා. ඒ දාගත්ත පේස්ට් එකට කස්තුරි කහ, සුදු හඳුන් කුඩු, වෙනිවැල් ගැට කුඩු, මී පැණි අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. දාගෙන ඒ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඒ පේස්ට් එක වැඩිය දියත් නැති, වැඩිය ඝනත් නැති අපිට අර මූණේ ගා ගන්න පුළුවන් ප්‍රමාණයට එනකන් වතුර හරි රෝස් වෝටර් හරි එකතු කරගෙන මික්ස් කරගන්න ඕන. ඒක ඔයාට අවශ්‍ය ප්‍රමාණයට තමයි ඔයා කරගන්නේ. ඊට පස්සේ ඔයාගේ මූණ ඔයා පාවිච්චි කරන සෝප් එකක් හෝ ෆේස් වොෂ් එකක් දාලා හොඳට පිරිසුදු කරගෙන තෙත මාත්තු කරගෙන අර ඔයා හදාගත්ත පේස්ට් එක මේ අපේ ඇස් යට ගන්නෑ, ඇස් වටේ ඇරලා හොඳට මූණේ ගා ගන්න. ගාගෙන විනාඩි 15ක් විතර ඒක මූණේ තියන්න අරින්න. විනාඩි 15කට පස්සේ ඒ පේස්ට් එක ඔයා සීතල ඇල් ජලය කියන්නේ අපි මේ සීතල වතුරෙන් කූල් වෝටර් නෙමෙයි normal water වලින් ඔයා ඒක හොදලා අයින් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පෙනෙයි ඔයාගේ මූණේ තියෙන වෙනස. ඒ වගේම මාර ෆ්‍රෙෂ්නස් එකක් දැනෙනවා මට නම්. මොකද මට තියෙන්නේ පිම්පල්, නිතරම පිම්පල් එන ස්කින් එකක්, ඔයිල් වෙන. ඉතින් මේ ෆේස් පැක් එක දැම්මහම මට මාර ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. එහෙනම් ළමයි අලුත් අවුරුද්දේ අපි අපේ නේචර් එකත් එක්කම වැඩ පටන් ගමු. ෆේස් පැක් එක try කරලා රිසල්ට් කියන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආයෙමත් එන්නම්. එනකන් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න ඕන. හැමෝටම ගොඩක් ආදරේ. මම ගිහිල්ලා එන්නම්. බයි.